තෙරුවන් සරණයි හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් පුතේ නැවත දෝෂ පරිස්සාව මේ දවස් ටිකේම ගම්පහ මැදුරේ වැඩ කටයුතු කරගෙන යන ගමන් 7:05 7:07 7:09 මේ දවස් ටිකේම වරම් පරිසා වරම් දෝෂ ඉවත් කර දරුවන්ගේ වරම් හදාගෙන ගිය දවස් ඒ විතර නෙවෙයි නැවත 7:11 වෙනිදා ගොඩක් දරුවෝ නැවත මේ කවද්ද කියලා 7:11 තමයි නැවත ලෙඩ රෝග දෝෂ පරිස්සාව. ඇඹිලි පිටිය හප දරුවන්ට පුතේ මන් දිනියක් දුන්නේ නැහැ. ඔන්න දැන් ඇඹිලි පිටියේ නැවත දෝෂ පරිස්සාව තියෙනවා 14 වෙනිදා 7:14 7:16 ඒ දින දෙකේදී ඇඹිලි පිටිය දෙවොලේ වරන් කියන්නේ දෝෂ ඉවත් කර වරන් සාධන වැඩ කටයුතු වගේම වරම් පරිස්සාවල් මේ දින දෙකේ කෙරෙනවා 7:14 7:16 යන දින දෙකේ. ඉතින් ඔයාලට පුළුවන් පරිස්සා කරගන්න එන්න පුළුවන් රෝග දෝෂ පරිස්සා කරගන්න පුළුවන්. ඉතින් විශේෂ කාරණයක් කියන්න ඕනේ අලව්වේ ඉඳන් ආව දරුවෙක් ඒ දරුවා දෝෂිවත් කරගන්නාවේ 7 වෙනිදා. ඉතින් දැන් අද දවසේ වෙනකොට ඒ දරුවට තිබ්බා අධික ලෙස බඩේ අමාරුවක්. ඒ කියන්නේ කොච්චර වරන් හැදුවා කිව්වත් ඒ දරුවට පුදුමාකාර බඩේ අමාරුවක් තිබ්බේ බඩ පුරෝදාන ගතියක්. මං කිව්වේ පුතේ වරම් පැත්තක දාන්න ඔබ සුවපත් වෙන්න ඕනේ. මොකද කලින් ඒ දරුවා ලෙඩ රෝග පවා සුවපත් කරපු කෙනෙක් කියාගේ ශක්තියේ. ඉතින් ගුරුවරු ගාවට ගියාට නමුත් කිසිම දෙයක් සිදු වෙලා තිබෙන්නේ නැහැ. ඒ දරුවට හරි කිසි ගමනාන්තයක් නැහැ. නමුත් දෝෂිවත් වීමක් තිබෙත් නැහැ. ඉතින් කොහොම හරි කළා ඒ දරුවගේ බඩේ තිබිච්ච දේවල් ඉවත් කරලා ගොඩක් අමාරු වුණා. මෙහෙදි දේවල්දී ගොඩක් අපහසු වුණා ඒ දරුවට. ඉතින් ඒ ඔක්කොම ඉවත් කරලා මේ වෙනකොට හරි සතුටෙන් ගෙදර වැඩිහිටි දාන දෙන්න කිව්වේ 7 දිනෙට විතර. නමුත් අද හවස කතා කළගො මෑණි අම්මේ මම මගේ නිවසේ හරිම සතුටුයි මෑණි අම්මේ කවදාකවත් දන්නේ නැති වැඩිහිටි දාන තමයි මෑණි අම්මා කිව්වේ කරන්න කියලා. දැන්ට 25 දෙනෙක් මෑණි අම්මේ ඉන්නවා කියලා. ඉතින් මෑණි අම්මේ හරිම සතුටුයි මෑණි අම්මා ගාවට ආව නිසා තවත් පින් කරගන්න ලැබුණා කියලා. ඉතින් හරිම සතුටුයි පුතේ මටත් හරි සතුටුයි. ඒ වගේ වැඩ කටයුතු කරගෙන යන දරුවෝ මොකද වරමට එහා ගිය පින් කරගෙනයි අපි යන්න ඕන පුතේ. අපි දානමය දේවල් කුසලමය දේවල් වැඩි කරන්න අපේ පෙරපින් ලැබෙන පුතේ. ඔය භාෂාව හොයාගෙන පස්සේ දුවන්න එපා දේවල් ගානේ පුතේ. ඒ වගේම ඥාති හොයාගෙන යන්න එපා පුතේ. ආවරුඩ හොයාගෙන යන්න එපා. තමන්ගේ ශක්තිය තමා ගාව තියෙන. තමන්ගේ ශක්තිය අවදි කරගන්න පුතේ. තමන්ගේ ලෙඩ රෝගයක් තියෙනවා නම් අන්න එතනදී ඔබ ගිහිල්ලා ඔබ දෙවොලක් ගාවට ගිහිල්ලා හරි ඔබ සුවපත් වෙන්න බලන්න. ඒතර කවදාකවත් ඔබට මේ වරමට එහා ගිය දේවල් ඔබට අධ්‍යයනය කරගෙන යන්න පුළුවන්. නැත්නම් පුතේ ඔබගේ ජීවිතේ හැමදාම එක තැන. හැමදාම ඔබගේ ජීවිතේ විඳවන. හැමදාම ඔබගේ ජීවිතේ මුදල් කියන දෙයක් නැහැ. ඔබ මහපාරට වැටෙනවා. ඇයි? ඥාති හොයාගෙන යනවා. භාෂා හොයාගෙන යනවා. ඇයි මිනිස්සෙක් වෙලා පුතේ ඔබට බැරිද ඔබගේ ශක්තියින් වැඩි දියුණු කරගන්න? පුළුවන්. එහෙනම් ඔබ ඒ විදිහට යන්න පුතේ. ඒතර කවදාකවත් ඔබට වරදින්නේ නැහැ. මොකද හේතුව භාෂාව කියන දේ පුතේ ඔබ පින් කරනකොට ඔබට දේව වරන් ලැබෙනකොට උතුම් කාලි මෑණියෝ හරහා ලැබෙන දෙයක් පුතේ. අම්මා සතුටු නම් අම්මා ඒ හැම වරයක්ම දෙනවා. ඊට අමතරව තමයි පුතේ මේ ශාස්ත්‍රීය දේවල් අපිට මේ ශාස්ත්‍රයේ පිළිටන්න පුතේ අපි පින් කරන කෙනාට මේ ශාස්ත්‍රය හැමදේම පිළිටෙනවා. ඉතින් ඒ නිසා සමහර දරුවන්ට මෑණියනි ආරූඪ වරමයි සිහිවරමයි දෙක එකට එද්දී කොහොමද මෑණියනි අපි වැඩ කරන්නේ? ඉතින් ආරූඪෙත් එක්ක එන සිහිවරම හොඳයිද කියලා ගොඩාක් දරුවෝ අහනවා. මොකද්ද මෑණියනි මේ සිහිවරන් කියන්නේ? කියනවා. අනේ දරුවනේ මම හැමදෙස්සෙම වීඩියෝස් වල දාලා තියෙනවා. පොතේ සිහිවරම තියෙන කෙනාට ආරූඪය තියෙනවා. ආරූඪයත් එක්ක තමයි සිහිවරම කියන්නේ. කියන්නේ යාට කොච්චර ආරූඪය ආවත් යාට සිහිවරම තියෙනවා. මම උදාහරණෙට මෙහෙම කියමුකෝ. ඔබට භූමියක ඔබ කැපිල්ලක් කපන්න යනවා. ඔබ ඒ ගෙදර ඒ කෙනාට දෙහි කපනවා. ඔබ බෙරේ ගහනකොට ඔබ හොඳ දිෂ්ටි වෙනවා. ඒ දිෂ්ටියත් එක්ක ඒ ආරූඪෙත් එක්ක තමයි ඔබ ඒ කෙනාට දෙහි කපන්නේ.
හිසට කපනවා, බඩට කපනවා, දෙපා වලට කපනවා. ඒ ඔබ ඔක්කොම සිහියකින් තමයි වැඩ කටයුතු කරන්නේ. එහෙනම් මේක ඔබට පුතේ අසිහියක් තිබෙනවා ඔබට සිහි කල්පනා නැත්නම් ඔබට නිවසක ගිහිල්ලා කැපිල්ලක් කපන්න බෑනේ දෝෂයක් ඉවත් කරන්න බෑනේ. ආරෝඩයත් එක්ක තමයි මේ සිහිවරම එන්නේ. මතක තියාගන්න. සමහර කට්ටිය මේක පටලවනවා. පටලව මිනිස්සු නිකන් මේක අමෝතු විදියට මේක පෙන්눔 කරන්න තමයි බලන්නේ. ඒක හින්දා මතක තියාගන්න. ආරෝඩයත් එක්ක එන්නේ ඔබට සිහිවරම. කවුරු හරි කිව්වොත් අනේ මෑණියනේ මට කිව්ව දේ මතක නෑනේ කිව්වොත් මම කියන එක බොරුවක් කියලා. මොකද ඔබ හිතන්නකෝ ඒ වෙලේ ඒ නටන කෙනා ගාවට නිකමට හරි ගැරන්ටි එකක් හරි ණයෙක් හරි මොකෙක් හරි සතෙක් ආවොත් යාර මොකද වෙන්නේ? ටක් ගාලා දිෂ්ටි යනවා. ටක් ගාලා නතර වෙනවා. හයි මොන දේ තිබ්බත් පුතේ සිහිය තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ වරන් ජීවිතේදී කවදාකවත් බොරු කරන්න හොඳ නැහැ. හරියට හරි දේ කරගෙන ගියොත් දෙවි හාමුදුර ඔබ සමගයි. කවුරු ගල් මුල් ලිහුවා කවුරු නින්දා පාස කර කවුරු කොටු වින කරත් මොන මන්ත්‍ර මාලාවෙන් ඔබ හිර කරන්න ගත්තත් හිර වෙන්නේ නැහැ. ඔබ ගාව ඥාති නැති නිසා ඔබ හිර වෙන්නේ නැහැ. මතක තියාගන්න ඒක හොඳට පින් කරන කෙනා පිනෙන් බබලන මිසක පිනෙන් ආරස්සා වෙනවා. ඔහු වටා වෙනම සේනාවක් ඔහුව ආරක්ෂා කරනවා. ඉතින් හොඳට මතක තියාගන්න පුතේ ආරෝඩයත් එක්ක තමයි මේ සිහිවරම එන්නේ. ආරෝඩයත් තමයි මේ සිහිවරම තියෙන්නේ. සිහිවරමත් එක්ක ඔබට පුළුවන් ආරෝඩය නැතුවත් වැඩ කරන්න පුළුවන්. ඇතුවත් වැඩ කරන්න ඕන විදිහට මේ වරෙමෙදි වැඩ කරන්න පුළුවන්. තේරුණාද? මේක හොඳට මතක තියාගන්න. මෑණියනි මම සිහියත් එක්ක වැඩ කරන්නේ. බුද්ධ මාලාවේ මන්ත්‍ර මාලාවේ සබ්බපාස බුදු ගුණෙන් මම වැඩ කරන්නේ. ඒ මං සිහි මාලාව. ඉතින් ඔබ සිහියෙන් කරන දේ සිහියෙන් කරන්න පුතේ. ඔබට අඩ සිහිවරන් කියලා තේරුණාද? ඔබට අඩ සිහිවරන් කියන්නේ සමහරක් දරුවන්ට එහෙමත් තියෙනවා. අර දිෂ්ටිය වැඩි කෙනාට සමහරක් වෙලාවට පාලනය කරන්න බෑ. ඒක අඩසිහියට වගේ පත් වෙනවා. නමුත් හැබැයි කරන කැපිල්ල එයා දන්නවා. ඉවත් කරන්න ඕනේ දේ මොනවද දන්නවා. දෝෂ ටික දන්නවා. එහෙනම් කාටත් කියන්න බෑ සිහි නැති වරමක් කියලා කාටත් කියන්න බෑ. මේ වරම් වල තියෙන්නේ අඩසිහි වරමත් ඒ වගේම සිහි වරම්. වරම් දෙකයි තියෙන්නේ පිටලා. ඒ වගේම තමයි ආරෝඩය කියන්නේ දිෂ්ටිය කියන්නේ. දිෂ්ටියක් කියන්නේ මෙහෙමයි පුතේ. ආරෝඩය කියන්නේ ඔබට යම් මැරිච්ච කෙනෙක් හෝ වේවා ඔබට ශරීරගත වෙලා ඒ ගහන සත්ත්ව පූජාව දේව ආරාධනා කරනකොට අන්න එතන තමයි ආරෝධය තෙක්කෙන්නේ දිෂ්ටියක් කියනකොට පුතේ අපි හිතමු මේක ඔබට කවුරුන් හෝ බන්ධනය කරන අමනුෂ්‍යයෙක් යක්ෂයෙක් බන්ධනය කරන ඔබට බඩට මොනවා හරි අපි කියන්නේ ඉනාවක් දෙනවා කියලා විසක් බන්ධනය කරන මේක දිෂ්ටියක් වගේ ඔබට ශරීරයට දාලා තමයි දෙන්නේ. ඒතර ඔබට නිතරම අධික ලෙස බඩ කැක්කුම් කරන ඔබට නිකන් යකෙක් වගේ ඔබ හැසිරෙන්නේ. gedara කට්ටිය ඔබට පෙන්වන්න බෑ. ගෙදරින් යන්න හිතෙනවා. සිහි කල්පනාවක් නැහැ. ඔබට ඔබව පාලනය කරගන්න අන්න එතරදී තියෙන දිෂ්ටියක්. ඔබ තෙක වෙන බලවේගයක් දිෂ්ටියක් විදිහට ඔබ හසුරවනවා. ඉතින් නිතරම බඩේ කැක්කුම බඩ කොර වෙන ගතිය, බඩ පුරෝදාන ගතිය, වැඩපලක් කරන්න බෑ තුනටියේ කැක්කුම, යටිපතුල් දැවිල්ල ගතිය. ඔන්න ඔය ටිකතු තේරෙනවා. ඒක නිසා හොඳට ඒවත් මතක තියාගන්න. ඉතින් මේ වරන් ජීවිතයේදී පුතේ මේ වරමට එහා ගිය මනුස්ස ජීවිතය ඔබ හිතන්නේ මේ නිවසක අමනුෂ්‍යයෝ ඉන්නවා. මැරිච්ච මිනිස්සු ඉන්නවා. මේක මගේ කියාගෙන මැරිච්චුන් තමයි බහිරවයෝ වෙන්නේ. ප්‍රේතයෝ වෙන්නේ. එතකොට ආසාවෙන් මැරෙන මිනිස්සු ප්‍රේතයෝ වෙනවා. ඊට පස්සේ මේ දේව මැරිච්ච කට්ටිය සමහරකට භූමියට ආසාව වෙලා අමනුෂ්‍යයෙක් වගේ සැරිසරනවා. අර මේ වලට ඉතින් ආපුවාම ඒ මිනිසුන්ට ඉන්න දෙන්නේ නැහැ, දියුණුවක් නැහැ, රණ්ඩු සරුවල් ඇති කරනවා. හැමතිස්සෙම ප්‍රශ්න ඉවරයක් නැහැ. ඊට පස්සේ මේ මිනිස්සු ගෙවල් විකුණ දාන තරමට කොට ප්‍රශ්න බාධක හිතෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ එන්නේ ඔබගේ ග්‍රහ මණ්ඩලෙත් එක්ක අර බලවේග එකතු වෙනකොට තමයි පුතේ ඩබල් ට්‍රිබල් වෙලා ඔබට ප්‍රශ්න බාධක එන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ සියලුම දේවල් තමයි පුතේ පරික්ෂා කරන්නේ. ලක්මිනී මෑණියෝ කියන්නේ මේ සියලුම දේවල් ලෙඩ රෝග දෝෂ භූමි දෝෂ මේ සියලුම දේවල් තමයි පරික්ෂා කරන්නේ. එතකොට දෙහි කැපීමක් කපන ඔබට යම් ලෙඩක් රෝගයක් දෝෂයක් තියෙනවා නම් සූපත් වේවා කියලා අදිෂ්ඨානෙන්න කපන දෙහි කිරිය පවා කපන්නේ හිම සූපත් වේවා කියලාමයි පුතේ. ඥාති හිර වෙලා ඉන්නවනම් ඔබගේ ශරීරයේ ලෙඩ වෙලා හිර වෙලා ඉන්නවනම් ඔබගේ ඥාතියා නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ
දේවල් තමයි ලක්මිනි ගුරුමනේ ඇඹිලි පෙටියත් ගම්පහ සෝමදුරේ සිදු වෙන්නේ. මට ප්‍රධාන වෙන්න ඕන දේ තමයි මිනිස්සයා කියන කෙනා සුවපත් වෙන්න ඕනේ. ඒ කෙනාට මානසික සුවය ලැබෙන්න ඕනේ. අරමුණක් කරා ගමනාන්තයක් යන්න ඕනේ. දිරිමත් කාන්තාවක් වෙන්න ඕනේ. පුරුෂයෙක් වුණත් දිරිමත් පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. කොන්ද කිලින් ඇති සමහරක් කට්ටිය දේවාලයක් කරනකොට නමුත් මොකෝත් මනේ මෑණියනේ මොකද්ද වරයක් තියෙන මොකද්ද එකක් එනවා. ඉතින් එහෙම මිනිස්සුන්ට මම කියන්නේ වරන්නම් දෙන්න එපා දෙවියනේ. මනුස්ස මේ ඉන්නවනම් ඥාති ඒවලත් යන්න පින් කරගෙන යන්න. මොකද ඒ වගේ මිනිස්සුන්ට බොරු කියන මිනිස්සුන්ට දෙන්න නම් එපා. තවත් මිනිස්සු මුලාවේ දැමීමක් තමයි සිද්ධ වෙන්නේ. අරමුණක් කරා ගමනාන්ත යන කෙනාට දෙවි දේවතාවුන් වහන්සේලාත් පිහිට වෙනවා. බොරුවෙන් ජීවත් වෙන කෙනාට කවදාකවත් එයාට ගමනාන්තයක් යන්න බෑ. ඒ කටිය తాවකාලික වෙනවා. ඉතින් ඒ නිසා හැමෝම මතක තියාගන්න තමාගේ දේවල් හොයන්න උත්සාහ කරන්න. තමාගේ ශක්තිය අවදි කරගන්න. ගුරුවරයා මාර්ගය පෙන්වුවා නම් පුතේ මෙන්න මේ ටික කළා ඔබගේ දෝෂිවත් කළා මෙන්න මේ මාර්ගය ඔබ යා යුත්තේ කියලා කිව්වා නම් ගිරා දෙහික් කපලා ගිරි අවසරයක් ඔබට දුන්නා නම් ශිල්ප ශාස්ත්‍රයේ මේ විදිහට යන්න කියලා දුන්නා නම් ඔබ මතක තියාගන්න ඒ දුන්න අතට ගත්තනම් ශිල්පයක් ඉගෙනදී දුන්නක් අතට දීලා පුතේ අහවල් තැනට මෙන්න ඉලක්කය මේ තැනට ඔබ අදිෂ්ඨානයෙන් ඔබ විශ්වාසයෙන් ඔබ මේ ඊතලේ විදින්න කියලා ගුරුවරයා කියනවා නම් ශිල්පිය උගන්දී ඔබගේ තියුණු ඇසෙන් ඔබගේ බුද්ධියේ ඥානමය ශක්තියෙන් ඔබ අරමුණ කරා ඒක විද්දොත් ඔබට පුළුවන්. එහෙනම් මතක තියන්න මේ වරන් ජීවිතයේදී උන පොතේ ඔබ හිතන්න දෙවියෝ මට මේ වරයක් දෙනවා නම් මම යහපත් දේ කරන්න ඕනේ. එහෙනම් මට අරමුණක් තියෙන්න ඕනේ. මම මොකද මගේ අරමුණ? මම මේ අරමුණේ මමත් මේ සසරේ මමත් ලෙඩ වෙලා ඉන්නවනම් ඒ එන ආතුරය සුවපත් කරගෙන මගේ ශක්තියින් අවදි කරගෙන මගේ පින් කුසල් දහන් වැඩි කරගෙන මම එහෙනම් තව කෙනෙක් හරියාකාරව මම සුවපත් නම් එයා සුවපත් කරගෙන එයා දියුණුවක් කරා යන්න උදව් කරන්න ඕනේ ගමනාන්තේ යන්න මාර්ගේ පෙන්වන්න ඕනේ කියලා ඔබත් ඒ කෙනාට ඒ තැනට යන්න උදව් කරනවා වගේ තමයි මේ ශාස්ත්‍රය හරියට කරගෙන යන්න කියන්නේ. එතකොට ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. එහෙනම් දරුවනේ ඒ වගේ තමයි ගිරිය ගුරුවරයාගෙන් අතට ගත්තද බල කරලා ගත්තද ඔබට යම් දෝෂයක් ආවද යම් මොනවා හරි බලවේගයක ඔබ මතක තියාගන්න දෙහි ගිරියක් කපා ගන්න. එක දෙහි ගිරියක් නෙමෙයි දෙහි ගිරි 21ක් හරි කපා ගන්න. වස් දොස් දුරු වෙන්න, ඇස්වහ කටවහ දෝෂ දුරු වෙන්න. දැන් මේ ලෝකේ පුතේ අමනුෂ්‍යෝ වැඩි, යකු වැඩි, ප්‍රේතයෝ වැඩි. ඇයි? මිනිස්සුන්ගේ මොළවල් කනවා. මිනිස්සුන්ගේ එකෙත් එක කිරිසියා කරලා දේවාල වැඩි, කොඩුවින පැත්ත වැඩි. ඉතින් ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉරිසියාවෙන් පැලෙනවා මිනිස්සු. තමන්ගේ කියන මිනිස්සු ඔක්කොට වඩා හපයි. ඉරිසියාවෙන් වාහනයක් ගත්තොත් පැලෙනවා වැඩි. මොනවා හරි බිස්නස් එකක් ව්‍යාපාර ඒකටත් පැලෙනවා කරනවා වැඩි. එක කොඩ වින කළා උන් නසන්න ඕන කියනවා හිතනවා වැඩි. ඉතින් ඒ නිසා මතක තියාගන්න සතෙත් අපි කන්න දුන්නත් ඒ සතාට ඒ සතා නැට්ට හරි වදිනවා. නමුත් තමන්ගේ මිනිස්සුන්ට පිට මිනිස්සුන්ට ගෝලියොන්ට අපි කොච්චර උදව් උපකාර කරත් මනුස්සකම කියන දේ ඇත්තරම නෑ. හැබැයි කවදාකවත් මතක තියාගන්න ඔබ ගුරුවරයෙක් නම් කවදාකවත් අපි ගෝලියොන්ට කොච්චර ශිල්ප ශාස්ත්‍රය දුන්නත් අපිටත් ඒ ගෝලියෝ අරින වෙලාවල් තියෙනවා. අපිටත් අපේ කැමුරන් මිනිසියා කරලා අපිටත් කොඩු වින කරන ගෝලියෝ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ කරන කට්ටිය කරා පිටියයි. මොකද දෙවියෝ බලාගෙන ඉන්නේ ශිල්පය දුන්නේ කවුද? මාර්ගය පෙන්වුවේ කවුද? යන්නේ කවුද? කොහොමද කියලා. නමුත් අපිට ආදරෙන් බැඳෙන ගෝලියෝ, පින් කරන ගෝලියෝ, මාවටා ඉන්න ගෝලයන්ට ආදරේ හැමදාමත් ඒ දරුවන්ගේ ශක්තිය බලවත් වේවා, පෙරපින් මතු වේවා, වෛරය දුරු වේවා, තස්නාව දුරු වේවා. ඒ වගේම ලෝස සත්‍යයට පිහිටවන්න තව තව ශක්ති බල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ පිහිටෙන් ඊයේ දවසේදී පුතේ මම රාත්‍රියේදී ගිහිල්ලා නවගමේ ගිහිල්ලා මමත් තව දරුවෙක් එක්ක පත් පාසල් බෙදලා වයසක තාත්තට සුදු වස්ත්‍ර මේ සරන් එහෙම සුදු නෙමෙයි සමාවෙන සරන් එහෙම පූජා කරා. පුදුමාකාර මානසික සුවයක් ලැබුණේ. පුදුම විදිහට පින් දුන්නේ. ඉතින් ඇත්තටම කිව්වම මේක මානසික සුවය දෙන්නේ අපිට දෙවියෝ මොන දෙයකින් හරි අපිට දීලා තියෙනවා. අපිත් බලන්න තව කෙනෙක්ගේ කුස පුරවන්න. වස්ත්‍රයක් හරි දෙනවන අපි ලස්සනට අඳිනවනේ ඒ කෙනා අර
කුණු ගෑවිච්ච වැරහෙලියෙන් දුන් ඇදලා තියෙනවා නම් ඔබට පුළුවන් නම් එක මොහොතකදී හරි ආව සතුටක් කරන්න. අන්න පුතේ ඔබගේ ජීවිතය මේ භවයේ විතරක් නෙමෙයි ඊළඟ භවෙත් ඔබට හැමදේම ලැබෙනවා. සලුපිලි සේද වස්ත්‍රද ඔබට හැමදේම ලැබෙනවා පුතේ. ඔබට කිසිම දවසක ආහාර හිඟයක් වෙන්නේ නැහැ. වස්ත්‍ර හිඟයක් වෙන්නේ නැහැ. මුදල් මේ හිඟයක් වෙන්නේ නැහැ. ඒ හැමදේම ඔබට ලැබෙනවා. මමත් ප්‍රාර්ථනා කරන පින් කරන දරුවන්ට ඒ සියලුම දේ ලැබේවා කියලා. හැබැයි මතක තියාගන්න අපේ ජීවිතේ විඳිනවා නම් අපිට ප්‍රශ්න එනවා නම් ඒ අපේ පෙර භාවයේ අපේ කර්ම දෝෂ නිසා අපේ ග්‍රහයන්ගේ ඇති වෙන දෝෂ නිසා. ඉතින් ඒ නිසා පුතේ අඳුරක් එනවා වගේම ආලෝකයකුත් තියෙනවා. ඒ වගේ තමයි ජීවිතේ අපිට අඳුරු කාලේ එනවා වගේම ආලෝක වෙන කාලෙකුත් එන නම් මතක තියාගන්න හැම දෙයකදීම අභියෝග එනවා. අභියෝගයට මුහුණ දී ඉදිරියට යන්න මතක තියාගන්න. එහෙනම් ලක්මිනී මෑණියෝ කියන්නේ එහෙම ජීවිතය ආපු කට්ට කාලා ආපු නිന്ദා අපහාස විඳගෙන ආපු කෙනෙක්. හැබැයි මාවට ඉන්න මගේ දේවි දේවතාවුන් වහන්සේලා මාව හැමතිස්සෙම මාව රැක්කා. මට තව තව ශක්තියෙන් දුන්නා. මට තව තව බල දුන්නා. සේනා සම්පතිය දුන්නා. ඒ වගේම හැමදේම මගේ ජීවිතේ උන්වහන්සේලා මට දුන්නා. මමත් ඔයාලට ඒ හැමදේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට ආදරය කරන මගේ වීඩියෝස් නරඹන හැමෝටම හදවතින් ස්තුතියි. වීඩියෝ බලලා අනේ මෑණිනේ ආසයි මෑණියෝගේ වීඩියෝස් බලලා ගොඩක් ස්තුතියි කියන හැමෝටමත් හදවතින් ස්තුති කරනවා. ඔයාලගේ ජීවිත ලස්සන වේවා. නිදුක් නිරෝගී භවයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම.